තනියම ජීවත් වෙන එක කොච්චර සුන්දර වුණත් ඒක හරිම කටුක අත්දැකීමක්. ඔයාට ඔයාගේ වැඩ ඔක්කොම මැනේජ් කරගන්න වෙනවා. ඔයාට මොනවා හරි කරන්න අමතක වුණොත් ඒක ඔයාගේ පස්සෙන් අඹලා කරාද නැද්ද කියලා අහන්න කවුරුවත් නැහැ. ඉතින් අද මට ඒ වගේ අවස්ථාවකට ආයෙම මුණ දෙන්න සිද්ධ වුණා. මෙච්චර දවසක් මං ඉව්වේ බෑකප් කාර්ස් එකකින්. හැබැයි අද උදේ බලද්දි බෑකප් එකක් ඉවර වෙලා. මම රීෆිල් කරගෙන තිබ්බෙත් නැහැ. ඉතින් මේ ආවේ ගෑස් එකක් ඕඩර් කරන්න. ගෑස් එකක් ඕඩර් කරලා එද්දී ඒ කඩේ තිබිලා මට උඹලා කඩ සම්බල් පැකට් වගේක් හම්බුණා. මගේ මතකය අවුරුදු ගාණක් පිටිපස්සට ඇදිලා ගියා. ඉස්සර හවසට හැමදාම චූම්පාන් මා මෙනකම් බලන් ඉන්නවා මොන හරි ගන්න. ගොඩක් වෙලාවට රෝස් පාන් ගත්ත දවසට අනිවාර්යෙන්ම උඹලකඩ සම්බල් එක්ක තමයි කන්නේ. අපේ අම්මා හදන සම්බල් වලට වැඩිය අපේ කඩේ තිබ්බ උඹලකඩ සම්බල් හරිම රසයි. එක්කෝ අම්මා දෙනකන් ඉන්නව නැත්තම් හොරෙන් හරි අරන් අනිවාර්යෙන්ම කනවා. ජීවිතේ හරි පුදුමයි නේද? කාලෙකට කලින් කරපු පුංචි දෙයක් අනාගතයේ දවසක වාට සතුටක් ගේනවනේ. මං ඉතින් ග්ලෝ මාක් එකේ රෝස් පාන් කන්න හරිම ආසයි. මොකද ඒක හරිම ක්‍රිස්පි වගේම ඒකේ සයිස් එකත් හරිම කියුට්. මං ටක් ගාලා ග්ලෝ මාක් එකට ගිහිල්ලා රෝස් පාන් එකකුත් අරගෙන තව මට ඉසෙන්ෂල් ග්‍රොසරිස් වගේකුත් තිබ්බා. ඒ ටිකත් අරන් ගෙදර ආවා. දැන් ඉතින් මම මේ රෝස් පාන් එක්ක උඹලකඩ සම්බල් කන්නයි හදන්නේ. ඉතින් ඒ ෆස්ට් බයිට් එකේම මාව හරිම නෙක්ස්ට් ලෙවල් නොස්ටාල්ජික් ෆීලිං එකක් ආවා. ඇත්තටම අපේ ජීවිතේ අපිට විඳින්න පුළුවන් කාලේ අපි ඒක විඳින්න ඕනේ. මට එදා තියෙන සතුට අද මේ රෝස් පාන් එකේ උඹලකඩ සම්බල් එකේ නැහැ. නමුත් එදා ඒ තිබ්බ ෆීලිං එකෙන් චුට්ටක් දැනෙද්දි ඒක හරිම අමුතුයි. ඉතින් මං බොල්ඩක් සෝස් එකත් එක්ක try කරා. ඔයාලා හිතන්නේ ඒක මොන වගේ රසක් වෙන්නේ නැතිද?